ඔයාලට ගේන්න හිතුවා වටලප්පම් රෙසිපි එකක්. ඉතින් මේක හදාගන්න අපිට ඕනි වෙන්නේ සීනි, බිත්තරයි, පොල් කිරි විතරයි. ඉතින් අපි බලමු මේ වටලප්පම් එක කොහොමද හදාගන්නේ කියලා. බිත්තර 5ක් මම අරගෙන තියෙනවා. ඉතින් මම මේ බිත්තර 5 හොඳට ගසා ගන්නවා. මේ තියෙන්නේ මං ගසාගත්ත බිත්තර 5. ඊට පස්සේ භාජනයක් ලිපේ තියලා ඒක රත් වුනහම ඒකට සීනි මේත හැඳි 3-4ක් විතර දානවා. මේ ටික හොඳට උණු වෙන්න දෙන්න. මොකද අපේ වටලප්පම් එකට මේකෙන් ලස්සන පාටක් එනවා. මේ ගානට විතර උණු කරගත්තාම ඇති. ඊට පස්සේ ඉතුරු සීනි ටිකත් අපි මේකට එකතු කරනවා. දැන් මම මිටි පොල් කිරි වලින් චුට්ටක් දාලා මේ ටික කලවම් කරගන්නවා. මිටි පොල් කිරි වෙනුවට වතුර පොඩ්ඩක් දාන්නත් පුළුවන්. සීනි ටික හොඳට දිය වුණාට පස්සේ මම ඉතිරි පොල් කිරි ටික එකතු කරගන්නවා. ඔයාලට මේ වෙලාවේ මේකට එකතු කරගන්න පුළුවන් තලාගත්ත එනසල් කුඩු ටිකක්. මං ගෙදර තිබ්බේ නැති නිසා මේකට දැම්මේ නැහැ. ඔන්න දැන් අපේ පැණි එක හදාගෙන ඉවරයි. අපේ පැණි එක හොඳට නිමුණට පස්සේ අපි අපේ බිත්තර මිශ්‍රණයට මේ පැණි එක එකතු කරගන්නවා. රස්නේ පිටින් පැණි එක එකතු කරගන්න එපා. ඊට පස්සේ පැණි එකයි බිත්තර එකයි හොඳට මිශ්‍ර කරගන්න. ලුණු පොඩ්ඩකුත් අපි එකතු කරගන්නවා. මොකද එතකොට අපේ වටලප්පම් එකේ පැණි රස වැඩියෙන් පෙන්නනවා. දැන් අපි හදාගත්ත මිශ්‍රණය පෙරා ගන්න යන්නේ. මිශ්‍රණය පෙරාගත්තට පස්සේ මේ ඉතුරු වෙන ටික අපි වටලප්පම් එකට දාන්නේ නැහැ. ඊට පස්සේ මම භාජනයක් අරගෙන ඒක වටේට තෙල් පොඩ්ඩක් ගා ගන්නවා. තෙල් වෙනුවට අපිට බටර් ගා ගන්නත් පුළුවන්. ඊට පස්සේ අපේ මිශ්‍රණයෙන් ටිකක් මේ භාජනයට දා ගන්නවා. ඊට පස්සේ විනාඩි 45ක් විතර අපි මේ මිශ්‍රණය ස්ටීම් කරගන්න ඕනි. මේ තියෙන්නේ විනාඩි 45කට පස්සේ මම හදාගත්ත වටලප්පම් එක.
මං හිතනවා අද මං ඔයාලට ගෙනාපු වටලප්පන් රෙසිපි වීඩියෝ එකට ඔයාලා කැමති වෙන්න ඇති කියලා. ඔයා මේ රෙසිපි එකට කැමති නම් වීඩියෝ එකට ලයික් එකකුත් දාලා රෙසිපි එක කොහොමද කියලා කියන්න කමෙන්ට් එකකුත් දාන්න මතක කරන්න එපා. අලුත් රෙසිපි වීඩියෝ එකකින් හම්බ වෙනකන් පරිස්සමින් ඉන්න.